ඔබව කවදා හරි ප්‍රතික්ෂේප වෙලා තියෙනවද? ඔබ ඇතුළාන්තයෙන් බිඳුවටම කඩා වැටුණා නේද? දැන් පටන් ගන්නවා ඔයාගේ ජීවිතේ දිනවන රේස් එක. ඔබ දන්නවද? හැරි පොටර් කතාවේ කතානායිකාව ගැන? ඔබ හිතන්නේ ඇයගේ කතාව එක රැයකින් මිනිසුන් වැළඳගත්තා කියලද? ඇයගේ ජීවිතේ බොහොමයක් අහිමිවීම් මැද හැරි පොටර් නිර්මාණයත් ගොඩක් අය ප්‍රතික්ෂේප කරනවා. ඒත් ඇය දිගින දිගටම පබ්ලිෂර් කෙනෙක්ව සොයමින් යනවා. ඇයගේ පොත ප්‍රතික්ෂේප වන හැම වෙලාවකදීම ඇය තව තවත් පොත් ප්‍රකාශකයන් සොයා ගියා. අද වෙනකොටම හැරි පොටර් කියන්නේ ලොකු පොඩි කවුරුත් පිස්සුවෙන් වගේ ආදරය කරන කතාවක්. හැබැයි ඇය පළමු ප්‍රතික්ෂේප වීමෙන්ම පරාජය බාරගත්තා නම් හැරි පොටර් තරම් විශිෂ්ට නිර්මාණයක් බිහිවේවිද? ඔබත් පළමු ප්‍රතික්ෂේප වීමෙන්ම පරාජය බාරගත් කෙනෙක්ද? ඇති හොඳටම ඇති. අපි පටන් ගමුද බිඳුවෙන්? මතක තබා ගන්න හැම විටම ඔබව ප්‍රතික්ෂේප කරන්නේ ඔබගේ ශක්තිය ඔවුන් නොදනිනා නිසා බව.